හවස් වරුවක මුහුදු වෙරළ ඇවිදගෙන ගිය තරුණයෙක් දකිනවා මාළු කාන්තාවක් ඉතාමත් උනන්දුවෙන් වැල්ලේ යමක් කරනවා. ඇය වැල්ලි දන ගහගෙන තමන්ගේ දෑතියෙන්ම ලස්සන වැලිමාලිගාවක් හදමින් ඉන්නවා. ඇය ඒක ආදරයෙන් ඉතාමත් සියුම්ව නිර්මාණය කරනවා. ඒත් ඒ වෙලාවේ එතනට ආපු දඩප්පර ළමයින් පිරිසක් හිනාවෙවී දුවගෙන ඇවිල්ලා ඇය හදපු ඒ ලස්සන වැලිමාලිගාව සම්පූර්ණයෙන්ම පාගල විනාශ කරනවා. තරුණය හිතනවා ඒ මහලු කාන්තාව ඒ ළමයිට කෑගහයි කියලා. ඒත් ඇය ඒ ළමයි දෙස බලලා ලස්සනට හිනා වෙනවා. ඇය ආයෙසරයක් බිදුණු වැලිමාලිගාව ගොඩ අරගෙන අලුත්ම වැලිමාලිගාවක් හදන්න පටන් ගන්නවා. තරුණිය අය අසලට ගිහිල්ලා අහනවා ඇයි ඔබ ඒ අයට බැන්නේ නැත්තේ කියලා. ඔබ කොච්චර අමාරුවෙන්ද ඒක හැදුවේ? මහලු කාන්තාව තරුණිය දෙස බලලා ගැඹුරු දෙයක් කියනවා. පුතේ, මේ වැලිමාලිගාව කොහොමත් තාවකාලිකයි. තව ටිකකින් මුහුදු රළ ඇවිල්ලා මේක අරන් යනවා. ඉතින් මේ රළ පහරට කලින් කවුරු හරි ඒක විනාශ කළා කියලා මම මගේ සතුට නැති කරගන්නේ ඇයි? මට වැදගත් වෙන්නේ මේක හදනකොට මට දැනුණු සතුට මිසක් ඒක ඉතිරි වෙන එක නෙවෙයි. ඇය කියනවා. තරුණයට තේරෙනවා ජීවිතය කියන්නේත් වැලිමාලිගාවක් වගේ කියලා. අපි හදන දේවල් කවදා හරි විනාශ වෙනවා. ඒත් අපි ඒ දේ කරන වෙලාවේ ලබන සතුට තමයි සැබෑම වටිනාකම වෙන්නේ. අපේ ජීවිතයේ අපේ බලාපොරොත්තු බිඳුනම කවුරු හරි අපිට වචනයකින් හරි හිත රිදෙව්වම අපි දවස් ගණන් ඒ ගැන හිතනවා. ජීවිතේ හැමදේම තාවකාලිකයි. කවුරු හරි ඔබේ හිත රිදෙව්වත් ඔබේ වැඩක් විනාශ කළා. ඒ ගැන වෛර කරලා ඔබේ සතුට නැති කරගන්න එපා. නැවතත් hina වෙලා අලුතින් පටන් ගන්න. ඔබේ සතුට රැඳිලා තියෙන්නේ අන් අයගේ ක්‍රියාවන් මත නෙවෙයි. ඔබේ සිතුවිලි මත. ලෝකය ඔබව රැවටුවත් ඔබ hina වෙලා නැවත නැගිටින්න. මොකද මේ ජීවිතය ඔබේ. ඒක ලස්සන කරගන්න එක ඔයාගේ අතේ.